ඔබ මෙටා සමාගමේ ඒ කියන්නේ Facebook, Instagram, Thread අයිති සමාගමේ රැකියාවක් කරනවා කියන්නේ හරියට ඔබේ ජීවිතේ දිනුවා වගේ දෙයක්. ඉහළ වැටුපක්, නොමිලේ කෑම බීම, සමාජයෙන් ලැබෙන ලොකු පිළිගැනීම. මේ නිසා ගොඩක් දෙනෙක්ගේ සිහිනය ඒ රැකියාව. ඒත් අද වෙනකොට ඒ සිහිනේ ඉඳද්දිම සමහරුන්ට ඇහැරෙන්න සිද්ධ වෙලා තියෙනවා. දහස් ගණන් සේවකීන්ට ඊයේ උදෑසන අවදි වෙන්න සිද්ධ වුණේ තමන්ගේ රැකියාව අහිමි වූ බව කියන කම්පනය ගෙන දෙන ඊමේල් පණිවිඩයත් එක්ක. අද අපි කතා කරන්නේ මෙටා සමාගම ඇතුළු ලෝකයේ දැවැන්ත තාක්ෂණික සමාගම්වල මේ දිනවල සිදුවෙන මහා රැකියා කප්පාදුව සහ ඒ පිටුපස තියෙන කෘත්‍රිම බුද්ධිය එහෙමත් නැත්නම් AI වල අඳුරු සත්‍ය ගැන. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඔබට අලුත් තොරතුරු ගොඩක් දැනගන්න පුළුවන්කම ලැබෙයි. මේ වගේ තොරතුරු නිරන්තරයෙන් ඔබට ගෙනෙන අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. පසුගියදා මෙටා සමාගම තමන්ගේ සේවකීන් 8000කට පමණ රැකියා අහිමි කරන බව නිවේදනය කළා. මේක සිද්ධ වුණේ හරිම සැලසුම් සහගත විදියට. පාන්දර 4ට විතර සේවකීන්ට ඊමේල් එකක් එනවා. අද නිවසේ ඉඳන් වැඩ කරන්න කියලා. work from home today කියලා. ඊට පස්සේ එන්නේ රැකියාවෙන් ඉවත් කළා කියන ඊමේල් එක. මේ කප්පාදුවෙන් පස්සේ තවත් සේවකීන් 7000ක් අලුතෙන් හැදෙන මේ AI native එහෙම නැත්නම් කෘත්‍රිම බුද්ධිය මෙහෙවන කණ්ඩායම් වලට අනියුක්ත කරන්නත් ඔවුන් තීරණය කරලා තියෙනවා. ඇයි මේ හදිස්සියෙම මෙහෙම දෙයක් වෙන්නේ? මේක ප්‍රධාන හේතුව තමයි මෙටා ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් AI තාක්ෂණය මත තබලා තියෙන දැවැන්ත විශ්වාසය. මේ අවුරුද්දේදී විතරක් මෙටා සමාගම ඩොලර් බිලියන මිලියන නෙමෙයි ඩොලර් බිලියන 125ත් 145ත් අතර අති විශාල මුදලක් AI වෙනුවෙන් ආයෝජනය කරන්න සූදානම් වෙනවා. මේ රැකියා කප්පාදුව හරහා ඔවුන්ට වාර්ෂිකව ඩොලර් බිලියන 3ක මෙහෙයුම් පිරිවැයක් ඉතිරි කරගන්න පුළුවන් කියලායි විශ්ලේෂකයින් පෙන්වලා දෙන්නේ. මෙතන තියෙන වඩාත්ම කනගාටුදායක කාරණය මෙන්න මේකයි. ඉතිරි වෙලා ඉන්න සේවකීන්ගේ පරිගණකවල මවුස් එක සහ කීබෝඩ් එක ක්‍රියා කරන විදිය නිරීක්ෂණය කරලා ඒ දත්ත AI පද්ධති පුහුණු කරන්න මෙටා සමාගම රහසිගතව ඉන්ටර්නල් ටූල් එකක් භාවිතා කිරීම. ඒ කියන්නේ මේ ඉන්න සේවකීන් ලවාම ඔවුන් වෙනුවෙන් හදන AI තාක්ෂණය නිර්මාණය කරගන්න උත්සාහ කරනවා කියන එක. මේකට විරුද්ධව සේවකීන් දහසකට වැඩි පිරිසක් පෙත්සමක් පවා අත්සන් කරලා තියෙනවා. මේ තත්ත්වය මෙටාවලට විතරක් සීමා වෙලා නැහැ. ලෝකයේ අනිකුත් දැවැන්ත ආයතනත් මේ පාරෙම යන්න පටන් අරන් තියෙනවා. උදාහරණ කිහිපයක් කියනවා නම් මෑතකදී Oracle සමාගම සේවකීන් 20000ත් 30000ත් අතර ප්‍රමාණයක් ඉවත් කරලා තියෙනවා. කොග්නිසන්ට් ආයතනයේ සේවකීන් 12000ත් 15000ත් අතර රැකියා කප්පාදුවකට සූදානම් වෙනවා. ඒ වගේම Microsoft සමාගමට අයත් LinkedIn ආයතනයත් සේවකීන් 700ක් ඉවත් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ විතරක් නෙමේ ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුව 2030 වෙද්දී Tamanගේ පසුගෙවුම් කාර්යාල රැකියා 15%කින් ඒ කියන්නේ සේවකීන් 7800ක් කප්පාදු කරන්න තීරණය කරලා තියෙනවා. 2026 වසරේ මුල් මාස 3 ඇතුළත විතරක් තාක්ෂණික ශාස්ත්‍රීය රැකියා 52000ක් අහිමි වෙලා තියෙනවා. මේක මීට කලින් අවුරුද්දට එක්ක සාපේක්ෂව සසඳලා බලනකොට 40%ක වැඩිවීමක්. 2026 වසරේ මේ අවුරුද්දේ මේ දක්වා අහිමි වූ මුළු රැකියා ප්‍රමාණය 93000කට අධිකයි කියලයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තියෙන්නේ. විශේෂම දේ තමයි මේ මාර්තු මාසේ සිදු වුණු රැකියා කප්පාදු වලින් 25%ක්. මේ කියන්නේ රැකියා 15000කට අධික ප්‍රමාණයක් අහිමි වෙන්න ඍජුම හේතුව කෘත්‍රිම බුද්ධිය නැත්නම් AI තාක්ෂණය. මධ්‍යම මට්ටමේ කළමනාකරුවන් සහ සම්පූර්ණ කණ්ඩායම් එකතු වෙලා දින ගණන් කරපු වැඩ අද AI හරහා කිසිම නිවාඩු දවසක් නැතුව ලොකු පඩි ගෙවන්නේ නැතුව වේගයෙන් සහ නිවැරදිව සිද්ධ වෙනවා. මේක හුදෙක් තාක්ෂණික දියුණුවක් නෙමෙයි. එදා කාර්මික විප්ලව සමයේ වගේම සමාජයේ විශාල පෙරලියක් ඇති කරන තීරණාත්මක හැරවුම් ලක්ෂයක් වෙන්න පුළුවන් කියලායි බොහෝ දෙනෙක් සඳහන් කරන්නේ. එදා දැනුම සහ කුසලතාවය තිබුණා නම් රැකියාව ස්ථීරයි කියලා හිතපු යුගය අද වෙනකොට අවසන් වෙමින් තියෙනවා. අනාගතයේදී අපිට නව රැකියා අවස්ථා නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනකම් මේ සිදුවෙන මහා මානව ඛේදවාචකය අපිට කිසිසේත්ම නොසලකා හරින්න බෑ. ඉතින් ඔබ හිතන්නේ AI නිසා අපේ අනාගතය කොයි විදිහට වෙනස් වෙයිද? ඔබේ රැකියාවටත් මේකෙන් බලපෑමක් තියෙනවද? ඒ ගැන ඔබේ අදහසත් කමෙන්ට් එකක් හැටියට පහලින් ලියන්න. මේ වීඩියෝ එක මෙච්චර වෙලා බැලුවා වගේම මේකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේ වගේ ලෝකෙ සිදුවන අලුත්ම සහ වැදගත් තොරතුරු දැනගන්න අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.